එකට ඇවිල්ලා. ඉතින් මොකටද අපි දවස් රකින්නේ? සාමාන්‍යයෙන් තුන්වෙනි පන්තියේ දෙවෙනි පන්තියේ මිනිසුන්ගේ රාත්‍රී සමාජ ශාලාව බවට පරිවර්තන වෙන්නේ මේ වගේ ලස්සන වේදිකා ඉදිරිපස. ඒ වගේ ලස්සන වේදිකාවක් තමයි නිර්මාණය කරන්නේ සත්සර ක්‍රීඩා සමාජය තමන්ගේ අනුග්‍රාහකයන් සමග එක්කාසු වෙලා පොරොබදලා දෙවන්තම කතාවක රාත්‍රිය. ඉතින් අනේ අපේ එවනවල පුරුදුනාදක් එකෙන්ම දෙකෙන්ම සියලු දෙනාම අරිය පුරියක් ගාව එක්කත් ගත්තප්පා තවත් කොහොමද දෙන්න පුරුදුනාදක් සියලු දෙනාම රයිට් අපි දන්නවා මේ ෆර්නිල්වත් එකෙන්ම පිරෙනවා තව ටිකක් වෙලා යනකොට මොකද දැන් ඉඳන් දෙන්න යන්නේ ප්‍රසංග වේදිකාවේ ආධිපත්‍ය ඔවුන්ට මෙන්න ආදරණීය හිතවතුනි මේ රාත්‍රිය අප්‍රේල් 17 ඔවුන් වෙන් කරගන්නේ ඔබ වෙනුවෙන්මයි අතිශය සංගීත අවශ්‍යතාවයේ ලාංකේය හුදු අනන්‍යතාවය මේ වන විට තමන්ගේ සංගීත කණ්ඩායම තුළට උකහාගත් ලංකාවේ සිස්ටමැටිකලිව හදාගත්ත විනයානුකූලව ඉන්න ආදරණීයම සංගීත කණ්ඩායමක් තමයි මේ ප්‍රසංග වේදිකාවට ගොඩ කරන්නේ නායකත්වයේ අතුපතර පිහිදිච්ච තමන්ගේ ප්‍රතිබිම්බය නිර්මාණාත්මක ප්‍රසංග හැකියාව තුළට හැම මොහොතකම එල්බ ගනිමින් ඔබ්බෝ ගනිමින් ලාංකේය කණ්ඩායම් සංගීතය ඔවුන්ගේ අනස්සකට අරගත්ත ඓතිහාසික කතරගම දෙවිහාමුදුරුවන්ගේ ආදමිය සිට මුළු මහත් ලංකාව විතරක් නෙමෙයි මේ වන විට විදේශ රටවල් වල ආරාධනය දිනාගත්ත ලංකාවේ එකම සංගීත කණ්ඩායම ජනප්‍රියත්වය පස්සේ ඕනවට වඩා හවා යන්නේ නැතිව ජනප්‍රියත්වය තමන් කරා හවා එන විදිහට ස්වතන්ත්‍ර නිර්මාණ තුළින් තමන්ගේ නිර්මාණ පරිචය හරි අපූර්වට නිර්මාණය කරගත්ත ආදරණීයම සංගීත කණ්ඩායම එකම පවුලේ එකම බඩවැල කඩාගෙන ආපු සහෝදරයන් ත්‍රිත්වයේ කඩු වෙලා හදපු එකම සංගීත කණ්ඩායම මොවුන් බවට පරිවර්තනය වෙද්දී දකුණු ළඟේ දකුණු රටේ සංගීත අගුණ කියන අනන්‍යතාවය මේ වන විට ඔවුන්ගේ අනස්සකට පරිශ්‍රමයට අත්කරගෙන හමුරයි ආදරණීය හිතවතුනි අගනංගහ සත්සරණයි මෙසේ අනුමැතියේ සයසම් non-stop සින්දු කාමරය මේ සියල්ල ඔවුන්ගේ නොනවතින ගීත කරලියට නව නිර්මාණකරණය එක්කාසු කරගත්ත සෑම රසිකයෙක්ගේම තුඩක මෙවෙනෙන ආදරණීය ගීත තමන්ගේ අනන්‍යතාවයට එක්කාසු කරගත්ත ලාංකේය කණ්ඩායම් සංගීත කරණයේ විශිෂ්ටයෝ මෙන්න බාරයි ප්‍රසංග වේදිකාව මේ අවිත් ගලාශන් ප්‍රධාන Ali Lipidia